නෙත්මි රොෂෙල් කියන්නේ අප රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඉදිරිපත් කරණියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඇය ගැන ගොඩක් දෙනා උනන්දුවෙන් ඉන්නේ ඇය විවාහ වෙන දවස කවදද කියලා. ඉතින් පසුගියදා වැඩසටහනකට පැමිණ ඇය ප්‍රකාශ කර තිබුණා ඇය බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ප්‍රේමවන්තයෙක් කියලා. ඇය ප්‍රකාශ කර තිබෙන්නේ මෙවන් අදහසක්. ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙකුට ආදරය කරද්දී ඔහු ඇයගේ මුළු ලෝකයම කරගන්නවා. තමන්ගේ පවුලෙන් ඈත් වෙලා වෙනස්ම පරිසරයකට ඇය යන්නේ පිරිමි ළමයෙක් ගැන මොනතරම් නම් විශ්වාස කරලාද. ඒ නිසා ආදර සම්බන්ධතාවයක් ඇතුලේ ඒකට මුල් තැනක් දෙන්න ඕන කියන එක තමයි නෙත්මි නම් කියන්නේ. ඒ වගේම සම්බන්ධතාවයක් ඇතුලේ ඈත් වෙන්න මොකක් හරි හේතුවක් තිබෙනවා නම් බොරු කියන්නේ නැතුව අයින් වෙන්න ඒ වගේ අදහසක් ඇය ප්‍රකාශ කරනවා. ඉතින් ඇය නම් දැන් නම් සහකරුවෙක් ගැන හිතන්නේ වෙනස්ම විදිහකට කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. ඇයට මුල් තැන ලබා දෙන ඇයට ආදරයෙන් සලකන ඒ විතරක් නෙවෙයි ඔහුගේ ජීවිතයේ මූලික තැන ඇයට විතරක් ලබා දෙන සහකරුවෙකුට තමයි නෙත්මි රොෂෙල් කැමැත්ත පළ කර තිබෙන්නේ. ඉතින් මේ හැම කතාවක් ඇතුළේම මානසික නිදහස ගැනත් ඇය සමතතාවයක් ඇතුලේ තියෙන්න ඕනේ ආරක්ෂාව ආදරය ගැනත් ඇය කතා කර තිබෙනවා. ඉතින් ඉදිරියේදී ඇයට මේ වගේ ප්‍රේමවන්තයෙක් හම්බුනොත් විවාහ වීමට බලාපොරොත්තු වෙන බව තමයි ඇය ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ වගේම දැනට Taman තනිකඩව තින්න බව තමයි ඇය සඳහන් කර තිබෙන්නේ. ඒ වගේම කලා ලෝකයේ මෙන්ම රංගන ශාස්ත්‍රය හරහා ඇය ඉතාමත් ජනප්‍රිය තාරකාවක්. නමුත් ඇය මේ වෙනකන් කාගෙන්වත් කතාවක් අහන්නේ නැතුව ලස්සන්ට තම රැකියාව කරගෙන ගිය නිලියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඇයට කවුරුත් ආදරය කරන්නේ මෙන්න මේ හේතුව නිසා. දෙරණ ලිටල් ස්ටාර් හරහා නිවේදන වෘත්තියට පිවිසි ඇය දැන් ඉතාමත් ජනප්‍රිය තාරකාවක් වෙලා තිබෙනවා. ඉතින් ඇයගේ මේ දිගු වරලස නිසාවෙන් ඇයගේ සුන්දරත්වය හරිම ලස්සනට කැපී පේනවා. ඉතින් අපි බලමු නෙත්මි රොෂෙල් බලාපොරොත්තු වෙන ප්‍රේමවන්තයා ඇයට හම්බෙයිද කියලා. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ රටේ ලෝකයේ සිදුවන සියලුම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.